ඉස්පිරිතාලෙට යනවා නම් ලක්ෂයක් ඒ ලක්ෂම ආපහු යහතින් එන්නේ නැහැ. ඕන්ට ඒ නිසාම තමයි අපාසනාවට බල්ශාලාවක් දාලා තියෙන්නේ ඉස්පිරිතාල ඉස්සරහා. දැන් අපි බලන්න මේ දරුවෙක් මාස 4ක දරුවෙක් සිංහිත්තෙක් අපේ කනගාටු අපි සංවේදී මාස 4ක දරුවට මොකක්ද උනේ? MOH කොට්ටාශය පඬුවස්නුවර නැගෙනහිර සෙනසුරාදා ගිහිල්ලා තියෙන්නේ. මේ දරුවත් එක්ක මේ එක වැල්ව එක 10ක් තියෙනවා ඉන්ජෙක්ෂන්ස් 20ක් ගැහුවා. ඉන්ජෙක්ෂන්ස් 20ක් ගහපුවාම 19 දෙනෙක් කිසිම ආබාධයක් නැහැ. එක දරුවෙක් අවාසනාවන්ත ලෙස රෑ 10ට කිරි දීලා තියෙනවා. මවට උණ තිබිලා තියෙනවා. ඒ නිසා දරුවා නිදාගෙන තියෙන පියත් එක්ක උදේ බලනකොට පෙන දාලා තියෙනවා. ඒ වෙලාවේ කුලියපිටියට ගෙනිච්ච කුලියපිටියේ වෛද්‍යවරයා සහතිකයක් දීලා තියෙනවා. කුලියපිටියේ වෛද්‍යවරයා මරණ සහතිකයක් ගන්න බැරි නිසා කුරුණෑගලට ගිය ඕපන් වර්ඩික්ට් එකක් දැන් දීලා තියෙනවා. ඒ සම්බන්ධව මම පරීක්ෂණයක් කරනවා. ඒ නිසා මේ කියන දේවල් අතරේ කෙරෙන දේවල් අතරේ මහා පරස්පරයක් තියෙනවා. අපි මම කැමතියි විවෘතව මේ ගැන කතා කරන්න. එන්න සාකච්ඡා කරන්න. මේ ඊගාවට මොකක්ද අනුරාධපුරයේ මේ වෛද්‍යවරයා මෙන්න වෙලා තියෙනවා. වෛද්‍යවරයාගේ ලිපිය මම මේක ටේබල් කරනවා. මේ මැරිලා තියෙන්නේ මේ එක්කෙනෙක් දීර්ඝාක්ෂර පත් වෙලා තියෙනවා. ඒ සම්බන්ධව තියෙන සෙලුලයිටිස් පපුවේ තියෙන සෙලුලයිටිස් එක වර්ධ වෙලා ඉතාමත්ම පැහැදිලිව. නමුත් මේ සම්බන්ධව කතා කරනකොට මේක හොරාගේ අම්මගෙන් පේන අහන කතාවක් අධ්‍යක්ෂකවරයාගෙන් අහන්න. ඒ නිසා මේකට දැන් මේකට ගන්න පුළුවන් ඉහළම මට්ටමේ මම ස්තුතිවන්ත වෙනවා විශේෂයෙන්ම මේ අයට මට